තාත්තලා වෙනුවෙන් කරන විවිධ වැඩ අස්සේ මෙහෙම හදවත් 3ක් එක තමයි සාකච්ඡා කරන්න සංවිධානය කළේ. ඒ තුන් වෙන්නා ශාලිත. අයිබෝන් ශාලි. අයිබෝන්. මේ ශාලිත ගම්පලත් කොහෙද? මම වැලිමඩ. වැලිමඩ. දුර බැහැරකින් නම් කොළඹ රස්සාවට ඉන්නා. තාත්තද අප්පච්චිද? තාත්තා කියලා තමයි. අර මතක තියෙනවද වඩ ඉස්සෙල්ලාම හම්බෙච්ච තෑග්ග? මේ හැමෝගෙම අහන පොදු ප්‍රශ්නයක්. ඔව්. තෑග්ගි මට කීපයක්ම හම්බෙලා තියෙනවා. ඒ අතරින් මතකම හිටින තෑග්ග විදියට අර වයලින් එකක් මට හම්බුණා. ඒක තමයි මට මතකම හිටින තෑග්ග. කවුද අරන් දුන්නේ? ඒක තාත්තා තමයි අරන් දුන්නේ. දැන් මේ අපි හිතමු තාත්තගේ ආදරේ වයලින් එක ගෙනත් දීපු දවසේ දැනෙන්නේ නැති. ඔව් ගොඩක්ම දැන්. අමතරව ආර මේ ගොඩක් මෙහෙම තාත්තගේ ආදරේ මේ දැනුනේ කොයි කාලෙද? නැත්තම් දැන්ද ඒක දැනෙන්නේ වාට? මට ගොඩක් දැන් ඒ ආදරේ ගොඩක් දැනෙනවා. කුඩා කාලේදී අර මට තාත්තත් එක්ක ගත කරන්න තිබ්බ කාලේ අඩු වුණා. දැන් මට කියන්නේ තාත්තා ඒ දවස්වල කියලා දීපු දේවල් අවවාද ඔක්කොම දැන් මගේ මේ වයසත් එක්ක මට ඒක තේරෙනවා. තාත්තා ඒ දවස්වල කියපු දේවල් දැන් ඒ ආభాසයන් දැන් මට තේරෙනවා. තාත්තා ආදරය කරනවා වාට දැනෙලා තියෙනවා. වාට තාත්තා අම්මලා නම් ටිකක් තුරුළු කරන් එහෙම කරනවනේ. තාත්තා එහෙම කරලා තියෙනවා. තාත්තා මට කෙලින් එහෙම කියලා නෑ. මට දැනෙනවා තාත්තා මට ආදරේ කියන එක. අර කාලය අඩු වීමත් එක්ක කියන්නේ අපිට හම්බ වෙනකොට තාත්තා ඒ කියන්නේ මට තේරෙනවා ඒ තාත්තා ගොඩක් කාලෙකට පස්සේ අපිව දකින්නේ. එතකොට මේ මූණෙන් ඒක පේනවා. ඒ කියන්නේ තාත්තාගේ ආදරේ මට පේනවා. නමුත් ඒක තාත්තා කවදාවත් මට කියලා නෑ. මට ඒක දැනෙලා තියෙනවා. තාත්තට ඔයාට කියන්නේ ඔයාට තාත්තවත් තාත්තා ඔයාටවත් එහෙම වචන වලින් ආදරේ කියලා නෑ ජීවිතේදී. නෑ. ඇත්තම මං තාත්තට ආදරේ කියලා කියලා නෑ. අද කියමු. නෑ. අද ෆාදර්ස් ඩේ එකේ කියමු. ගන්නව තාත්තට කෝල් එක. මේවා මේ පොඩ්ඩක් අපි ශ්‍රී ලාංකික අපිට ටිකක් පුරුදු දේවල් නෙවෙයි. එකක් තමයි අපි ශ්‍රී ලාංකික කියන්නේ හැටියට මේ ඉමෝෂන් රිකෝල් කරනවා හරි අඩුයි කියන්නේ. කියනවා අඩුයි. අපි චියර් කරන්නේ සමහර දැන් අප්පුඩි ගහන්නේ හයියෙන්. හැබැයි හදවතින් අප්පුඩි ගහනවා. ලෝකේ එහෙම නෙවෙයි. අප්පුඩි ගහනවා හයියෙන්, අඬනවා හයියෙන්, බදා ගන්නවා, I love you කියලා හයියෙන් කියනවා. බලමු තාත්තා. මොකද කරන්නේ? මම මේ කතා කර දත්තේ මේ මම ඔයාට ආදරේ කියන්නේ. එහෙමද? ඉතින් හැමදාම ආදරේ නේද? අද පියවරුන්ගේ දිනේ කියන්නේ. අද පියවරුන්ගේ දිනේනේ. අද විතර ඒකනේ. අඩ ඒකනේ. ආදරේ නම් පස්සේ ගන්න. මං ආදරේ නම් මම පස්සේ ගන්න. හරි එහෙනම් වැඩක් කරන්න. එහෙනම් සුබ දවසක් වෙනවා මම කියන්නම්. හරි විසාරයි. මේ තමයි තාත්තලා පුතාලා ආදරේ කියා ගන්න හැටි. මම හිතන ආදරේ කියලා නෑ තමයි දෙන්න. කියවන තාත්තාති. අඩි මොකද අද විතරක් කියලානේ. පළවෙනි තව. මොකද්ද දැනුනේ අද මේ චූටි වෙලාවක් වත් ගත කරේ. තාත්තලා කෙනෙක් මෙහෙම එක දිගට විනාඩි 10ක් තාත්තලා ගැන මතක් කරගෙන ඉන්න මම හිතන්නේ පුතාලාට වෙලා නේ. ඔව්. අවුරුදු ගානක මතකේ අද ඉස්මතු උනේ. කියන්නේ තාත්තට තියෙන ආදරේ සහ තාත්තට මම ආදරේ කියලා තාත්තට කියන්න අවස්ථාවක් ලැබුණේ පළවෙනි වතාවට. ඒ නිසාද ඉතින් ගොඩක් සතුටු ඇත්තටම. බොහොම ස්තුතියි එහෙනම් ඔයාටත්. ආදරණීය පියවරු ගැන PNS රස මතක. තාත්තේ මං ඔයාට ආදරේ.